අයිබෝවන් මම වෛද්‍යක ප්‍රශාන්ත් විශේෂයෙන් අද අරුණ ටීවී එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද 132කට වැඩි ලංකාවේ තියෙන එකම රෝගයක් හැටියට අපි අඳුරගෙන තියෙනවා වකුගඩු ප්‍රශ්නය. දැන් 100 දෙනාටම වකුගඩු ප්‍රශ්න තියෙනවා. මේකට ඇත්තටම වකුගඩු රෝගයේ වුණාන් පස්සේ මේකට ප්‍රතිකාරයක් තව නැහැ. ඉතින් බේත් ප්‍රතිතිබ්බට ඒක සනීප කරන්නත් බෑ. ඒ වකුගඩු රෝගය ආවොත් ඔක ක්‍රම කීපයකින් එනවා. ජීවඩියාරා එන්න පුළුවන්, පරම්පරාවෙන් එන්න පුළුවන්, වතුර නිසා එන්න පුළුවන්, කැම නිසා එන්න පුළුවන්. මොන ක්‍රමයෙන් හරි වකුගඩු සවුත් වුණොත් විශේෂයෙන් ප්‍රතිකාරයක් හරියට නැහැ. වකුගඩුව දාන්න ඕනේ. ඒක දෙම්ම වුණත් ඒක తాවකාලිකයි කියලා තමයි කියන්න ඕනේ. මොකද වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ. එහෙම ජීවත් වුණා වුණත් අර නිකන් කිසිම රාහක් නැති ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ නිසා අපි මේ රෝගය ඇදෙන්න කලින් මේ රෝගය ගැන දැනගන්න ඕනේ. ඒ වගේම දැනගෙන පරිස්සම් වෙන එක තමයි ගොඩාක් වකුගඩු රෝගීන්ට අපි කියන්න තියෙන ඇඩ්වයිස් එක. ඉතින් ආයෙත් අපිට මතක් කරන්න තියෙන්නේ දේශීය ආහාර. මේ දේශීය ආහාර 1960 ගණන් වල ගත්තොත් මිනිස්සු වකුගඩු රෝගයක් තිබෙන්නේ නැහැ මේ රටේ. එහෙම කිඩ්නි ඩිසීස් කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ කාලේ තිබ්බ ඖෂධ සීමා කරලා දේශීය ආහාර පැත්තෙන් ගිය නිසා ඒ අමාරු තිබ්බේ නැහැ. දැන් එහෙම නෙමෙයි. ඒක ඩබල් වෙලා ට්‍රිපල් වෙලා ඔක්කොටම පොඩි ළමයිට ඒ වගේම ලොකු අයට වයසක අයට සියලු දෙනාටම මේ වකුගඩු කේස් එක ලොකු කේසයක් කරලා තියෙනවා. ඉතින් මේක ලොකු සබ්ජෙක්ට් එකක් ඇත්තට මේක කියනවා නම් මේක පළවෙනි එක කෑමනත් දෙන්න පුළුවන්, බොන වතුරෙත් දෙන්න පුළුවන්, ඒ වගේම පරම්පරාවට එන්න පුළුවන් ජෙනටික් එක ඊළඟට දියවැඩියාව දිගට තියෙන අයට මේ වකුගඩු ඩිසීස් එන්න පුළුවන්. ඉතින් කොයි පැත්තෙම යනවද කියන්න බෑ. දැන් වකුගඩු සමහර අයට දියවැඩියාව නැහැ වකුගඩු ඩිසෝඩර් එකක් තියෙනවා. සමහර දියවැඩියාව නිසා වකුගඩු ප්‍රශ්න කාලයක් වැඩිපුර බේත් බොන අයටත් එනවා. ඒක රෝගයකට අවුරුදු ගානකට වැඩි බේත් බිව්වොත් එකම බේත අවුරුදු 5කට වැඩි ගත්තොත් ඒ නිසා වකුගඩු රෝගය ඇතිවෙනවා. ඉතින් මේක අපි අඳුනා ගන්න ඕනේ මේක මොන ක්‍රමෙන්ද කියලා. ඉතින් විශේෂයෙන් මේ සීළු දේ නවත්තුවොත් තමයි වකුගඩු රෝගේ විශේෂයෙන් වකුගඩු රෝගය ඇදෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්. අපි විශේෂයෙන් කියනවා නම් තමන්ගේ කිඩ්නි හරියට බේරගන්න. වකුගඩු තමයි අපේ පාර්ට් එකේ තියෙන ලොකුම ශරීරයේ තියෙන ලොකුම පාර්ට් එක. මොකද මෙතන තමයි අපද්‍රව්‍ය පිට දාන්නේ. ෆිල්ටර් සිස්ටම්. වාහනයක වුණොත් ෆිල්ටර් එක બ્લોක් වුණොත් වාහනේ දුවන්නේ නැහැ, ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි කිඩ්නි කියන්නේ ෆිල්ටර් එක. මේ ෆිල්ටර් එක නිතරම පිරිසිදු තියාගන්න. මම වාහනේ නම් අපි ෆිල්ටර් එක මාරු කරනවා, මේක එහෙම මාරු කරන්න බෑ. ඒක තමයි කිඩ්නි දානවා කියලා කියන්නේ. ඉතින් මේක ෆිල්ටර් එකක් ඇටියට මේක නිතරම පිරිසිදු වෙන්න ඕනේ. ඒක අපි නිතරම කියන්නේ ලීටර් 2.5ක වතුර බොන්න කියලා. ආපහු අපි එතනට එනවා. ලීටර් 2.5ක වතුර බිව්වම කිඩ්නිය නිතරම පිරිසිදුව තියෙනවා. කිඩ්නිය නිතරම පිරිසිදු වෙන්න වතුර බොන්න. එතකොට මේ වතුර හරියට බිව්වොත් විතරයි කිඩ්නිය બ્લોක් වෙන්නේ නැතුව දුවන්නේ. ඉතින් මේක වතුර නැත්තම් ඒ කිඩ්නිය બ્લોක් වෙනවා. ඒ වගේ වැඩිපුර පාන් පිටි කෑමක් නිසා ඒකේ තියෙන ග්ලූකෝස් පෙට් එක නිසා ක්‍රියේටින් ලෙවල් වැඩි වෙනවා, ප්‍රෝටීන් වැඩි වෙනවා. ඒ අර ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර බේත් බොන අය. සාමාන්‍ය එකම જાති බේත් සමහර අය ඔළුව කෙක්කුමට පැනඩෝල් බෙදි බොනවා. එමන් දාම බොනවා දෙක ගන්න. මේක වකුගඩු වල බලන්න පුළුවන්. කාලයක් බොනකොට. දන්නේම නැතුව අවුරුදු පහ බීලා ඉවරයි. ඉතින් එකම බේත් බොනකොට ඒ වැඩි වෙන්නේ ප්‍රශ්නේ එන්නේ වකුගඩු වල. ඒ වගේම නිදි මරණ. නිදි මරණයක වකුගඩු බලපාන්න පුළුවන්. ඒ වගේ බොන වතුර ජරා වතුර බීවොත්, ඒ කියන්නේ කිමිකල් අඩංගු වතුර බීවොත් ඒකෙත් වකුගඩු තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ වකුගඩු රෝගීන් විශේෂම වකුගඩුවක් අපි ලේසියෙන් එහෙම සවුත් වෙන්නේ නැහැ. අපි හිතන්න ඕන නේද අද වකුගඩුවක් අද මේ ලෙඩක් හදනාම ඒට වකුගඩු සවුත් වෙනවා කියලා. අපේ තියෙන වකුගඩු එක ක්‍රියේටින් ලෙවල්. මේක 1.3ට තියෙනවා. 3න් පාළ තියෙනවා. මේක 1.5 මං අර දියවැඩියාව ප්‍රෙෂර් ගැන කිව්වා වගේම 1.4 1.5 මේ ගිහිලා 1.2ට ගිහිලා 3ට ගිහිලා 4ට ගිහිලා 10 ලම් වෙනකොට තමයි වකුගඩුව සවුත් වෙන්නේ උඹට. වකුගඩු දෙකම වැඩ කරන්නේ නැති. ඒ වෙලාව උස්ම ගන්න බෑ. ගොඩාක් අය මේ වකුගඩු ප්‍රශ්න මොකක්ද කියලා දැනගන්න ඕනේ. සමහර අයට මේක කොහොමද මේ ලෙඩේ අඳුරගන්නේ?
ඉතින් ડોක්ටර් ළඟට යන්න ඕනේ මේ වකුගඩු හොඳයිද කියලා බලන්න සමහර අය කියනවා ඒක බලන්නේ නැහැ. ඉතින් මේක විශේෂයෙන් මේ වකුගඩු රෝග කොහොමද කියලා අපි හඳුනා ගන්න එක බොහොම ලේසි වෙලා. එකක් තමයි බඩ ඉදිවීම, කකුල ඉදිවීම, මුත්‍රා එන එක අපහසුතාවය තියෙන එක. ඒ වගේම මල එළියට යන එකේ ප්‍රශ්නයක් කියන එක, බඩගිනි නැතිකම, නිතර පවතින නිදිමත මේවා ඔක්කොම තිබ්බොත් අනිවාර්යෙන් ඒක වකුගඩු රෝගයක් වෙන්න පුළුවන්. දැන් කකුල ඉදිවුණාම සමහර අය විටමින් බොනවා. දන්නේ නැහැ. පිටිපස්සේ බඩ ඉස්සරහා බඩ ඇති බඩ නැත්තම් කොන් දෙක එක්කම වෙන්න පුළුවන්. ඒකට තයිලම් ගන්නවා. ඒක මොකක්ද කියලා අනිවාර්යෙන් ක්‍රියේටින් කියන ටෙස්ට් එක වෛද්‍යවරයාට කිව්වම එතුමා ලියලා දෙයි. ඒක චෙක් කරාම ක්‍රියේටින් 1.3ට එයා වැඩි නම් අනිවාර්යෙන් එයාගේ වකුගඩු සවුත් වෙන්න හදනවා. එතකොට ඒ වෙලාවේදී ඒගොල්ලෝ අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕනේ. බේත් එකට යන්න ඕනේ නැහැ. මොකද බේතක් ඇටියට ලොකුට දෙන්න බේතක් නැහැ. විශේෂයෙන් ෆාස්ට් ෆුඩ් පාන් පිටි කෑම 100%ක්ම අඩු කරන්න. ඔය දේශීය පැත්තට වැඩිපුර යන්න ඕනේ. සම්බර් රයිස් වගේ දේවල් ගන්න ඕනේ. ඔක පැට්ටකයි ග්ලූකෝස් එකයි වැඩි. ඒක කොත් රොටි, රයිස් අඩු කරන්න. ප්‍රෝටීන් කෑම අඩු කරන්න. මේකයි 3ට වැඩි නම්. නමුත් අවුරුදු 35 වාහනේට අවුරුදු 5යි අපිට 35. වාහනේ ගරන්ඩියක් තියෙන අවුරුදු 5නේ අලුතෙන් ගෙනාම අවුරුදු 5න් පස්සේ ඒක කැඩෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ අපේ වයස ඉස්සර පොගවක 45 50 වගේ තිබ්බා. දැන් අපේ ආයස 65 වැඩිම වුණත් 70යි. මේකට 150 කියනකොට 35 වෙනකොටම අපිට ලැඩ දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවුරුදු 35 වෙන අය ඒක අනිවාර්යයෙන් මේක කරගන්න ඕනේ. ඒ වගේ ක්‍රියේටින් ලෙවල් 1.3ට වැඩි නම් ඕනම වෛද්‍යවරයෙක් ළඟ මගේ කිඩ්නි එක බලන්න ඕනේ කිව්වොත් ලේලා දෙනවා. දැන් ලැබ් එකේ කියලා කිඩ්නි චෙක් කරන්න කිව්වොත් ලේ බලන්න කිව්වොත් ලේ වලින් බලන්න පුළුවන්. බොහොම සිම්පල් ටෙස්ට් එකක්. ඉතින් මේක අර ඒක වැඩි නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒක අඩු නම් අනිවාර්යෙන් ප්‍රෝටීන් අඩංගු කෑම, පොටාසියම් අඩංගු කෑම, කාබෝහයිඩ්‍රේට් අඩංගු කෑම, ලුණු අඩුයි. මේ ගොඩක් කෑම පරිස්සම් වෙන්න ඕන. පොටාසියම් කෑම කට්ටිය දන්නේ නැහැ මොකක්ද කියලා. ඒකයි මේ අරුණල් ටීවී බලන්න කියලා කියන්නේ. අනිත් ටීවී වල ඕක කියලා දෙන්නේ නැහැ. අරුණල් ටීවී එක විතර ඕක කියලා දෙන්නේ. දැන් කැසල් වැඩි කෑවොත් පොටාසියම් වැඩි වෙනවා. ඉතින් කැසල් පපාය ඔක්කොම අඩු කරන්න. පොටාසියම් වැඩි වුණොත් ඒ කිඩ්නිය සවුත් වෙනවා. හරි. ඒ වගේ ප්‍රෝටීන් මාළු වල තියෙනවා, කුකුල් මස් වල තියෙනවා. මේ ඇනිමල් ප්‍රෝටීන්, ভেජිටබල් ප්‍රෝටීන්. ගොඩාක් දෙනා ভেජිටබල් ප්‍රෝටීන් වලට ඇත්තට ප්‍රශ්නයක් නැහැ. ඇනිමල් ප්‍රෝටීන් ගාම කිඩ්නි ප්‍රශ්න අමාරු වැඩි වෙනවා. එතකොට අපි ඇනිමල් ප්‍රෝටීන් අඩු කරනවා. ඊළඟට ක්‍රියේටින් වැඩි වෙන්න එක තමයි සෝල්ට් එක ලුණු. දැන් ලුණු අඩුවෙන් තමයි අපි කරන්නේ. ඊළඟ එක තමයි කාබෝහයිඩ්‍රේට්. ඒ කාබෝහයිඩ්‍රේට් ගාම ජනතාව දන්න මොකක්ද කියලා. විශේෂයෙන්ම ගෝධුම පිටි වල ආදන ඔය සීරුම කෑම. එතකොට ඒක අඩු කරනවා. ඒක අඩු කරාම ගොඩාක් දුරට ඒ ක්‍රියේටින් ලෙවල් අඩු වෙනවා. එතකොට දැන් අපිට මොනවද කන්න තියෙන්නේ කියලා අපි හිතන්න පුළුවන්. මේ කිඩ්නිය සවුත් වුණාම මොකද්ද අපිට ආහාරට පාවිච්චි කරන්නේ? ඒකත් දැනගන්න ඕනේ. විශේෂයෙන් කිඩ්නියට හොඳම කෑම වර්ග තමයි පැෂන් ෆෘට්. ඒ වගේ පයිනැපල්, වෝටර්මිලන්. මේ බොහොම හොඳ කෑමක් හැටියට සලකනවා ග්‍රේප්ස්. ඊළඟට ඇපල්. මේ කෑම වර්ග බොහොම හොඳයි ක්‍රියේටින් අඩු කරනවා. මොකද දිය වතුර වැඩිපුර තියෙන පළතුරු වර්ග කිව්වම ඒක නෑ මොකද අඹත් වතුර තියෙනවා එනට ඒක පොටාසියම් වැඩි. එසා එක කන්න ඕනේ. ඉතින් හොඳම පළතුරු ටික තමයි අපි තෝරගෙන තියෙන්නේ grapes, පෙඩිගොමඩු, watermelon, apple, pineapple, ඒ වගේ passion fruit. අද දේවල් ගොඩක්. වගේ පොඩි මාළු වර්ග එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම මාළු මස් පොඩ්ඩක් හරි කන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රේ කරලා ගන්න ඕනේ. මොකද ප්‍රේ කරාන් පස්සේ බෙදලා ගත්තන් පස්සේ ඒකේ තියෙන ප්‍රෝටීන් ලෙවල් එක අඩු වෙනවා. එයා මිනිස්සු දන්නේ නැහැ. එතකොට ඒක කෑලා මස් කෑලා පොඩි කෑලා කෑවට කමක් නැහැ. ඒක බලපන්න. ඒක උයලා කෑවොත් අනිවාර්යෙන් ඒකේ තියෙන ප්‍රෝටීන් වැඩි වෙනවා. ඉතින් මේ වගේ නියුට්‍රිෂන් සයිඩ් එක ගොඩාක් විශේෂයෙන්ම වකුගඩු ප්‍රශ්නෙට බොන වතුරයි කන කෑමයි තමයි වකුගඩු සෙන්ටර් කරන්න පුළුවන්. මේක අපි කරා නම් 1.3 1.2 වෙන්න පුළුවන්. නැත්නම් 2 1.5 වෙන්න පුළුවන්. අඩුම වශයෙන් ක්‍රියේටින් ලෙවල් එක 5 below 5 point තියාගන්න පුළුවන් නම් කිඩ්නි දාන්න ඕනේ. අවුරුදු 80 වෙනකන් ජීවත් වෙන්න පුළුවන්.
මේක හරියට කරේ නැත්නම් මේ කෑම වර්ග ටික වැඩිපුර ප්‍රෝටීන් කෑවොත්, වැඩිපුර කාබෝහයිඩ්‍රේට් කෑවොත්, වැඩිපුර පොටාසියම් ගත්තොත් අනිවාර්යෙන් අවුරුදු 2-3ක් යනකොට කිඩ්නිය බ්ලොක් වෙනවා. ඊළඟට වෙන්නේ ඩයලයිසිස් කරන්න වෙනවා. ඩයලයිසිස් උපරිම කරන්න පුළුවන් අවුරුද්දයි. අවුරුද්දෙන් පස්සේ කිඩ්නිය අයින් කරන්න වෙනවා. කිඩ්නිය දාන්න වෙනවා. කිඩ්නිය දාන්න එක ලේසි නෑ. ඥාතිගේ කිඩ්නි වෙන්න ඕනේ. සල්ලි තිබිලත් සමහරට ලක්ෂ 80 90 දීලා කිඩ්නි ගන්න බැරි තත්ත්වෙ දිනුවා. එහෙම කිඩ්නි මේ හැම කෙනෙකුටම හරියන්නේ නෑ. ඒ නිසා මේ කිඩ්නිය සවුත් වෙනවා කියන්නේ අඩුම වශයෙන් අවුරුදු 15ක් විතර යනවා. ඒ සාමාන්‍ය ලොකු පීරියඩ් එකක්. ඉතින් ඒක වෙන්නේ අපි පාවිච්චියෙන් තමයි. ඒ නිසා නිතරම අවුරුදු 35 මෙයා මං කියපු ඔය සලකුණු ටික තියෙනවනම් කොන් දෙක එක්කම නැත්නම් යටිපොඩ එක එක්කම නැත්නම් කකුල ඉදිවීම දැන් නිතරම පවතින නිදිමත බඩගිනි තියෙන මොකක් කරේ එක. අනිවාර්යයෙන්ම පොළ වකුගඩු ටෙස්ට් එකක් කරගන්න. එතකොට ඒ වකුගඩු ටෙස්ට් එක කරලා ඒක ක්‍රියේටින් ලෙවල් වැඩි නම් අර තිබ්බ කැම ටික පාවිච්චි කරනකොට ඒක ගොඩක් දුරට අඩු වෙලා යනවා. එහෙම නැති වුණාම අපි කියමු වකුගඩු හොඳයි ටෙස්ට් කරා. ඒත් අර කියපු ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් මේක අඩුවෙන්ම ගන්න. පාන් පිටි බෑම අඩු කරන්න. වතුර ලීටර් 2.5 බොන්න. එතකොට ඒක කිඩ්නි A ලෙවල් එකේම තියාගන්න පුළුවන්. ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගොඩක් අයට එන්නේ. මම නිතරම කියන්නේ අර 5 දෙනෙක්ගෙන් දෙන්නෙක් වෙන්න කියලා. 3 දෙනෙක් රෝගී දෙන්නෙක්. ඒ දෙන්නෙක් එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම විශේෂයෙන් අද අපි අපේ රටේ මේ එළවලු වලට දාන කිමිකල්, තේ වතු වලට දාන කිමිකල්, රබර් වතු වලට දාන කිමිකල්, පැඩි ෆීල්ඩ් කුඹරට දාන කිමිකල් මේ ඔක්කොම එකතු වෙලා ඒ වතුරට ඒක ගිහිල්ලා ඒ වතුර අපි බොන නිසා ගොඩාක් දුෂ්ටික වල විශේෂයෙන් උතුරු මැද උතුර නැගෙනහිර වයඹ පළාත්වල වකුගඩු දිසීස් ගොඩාක් වැඩි වෙලා තියෙනවා. නුවරඑළියේ තේ වතු නිසා වැඩි වෙලා තියෙනවා. එළවලු නිසා. වයඹ වැඩි වෙලා තියෙන්නේ කුඹුරු නිසා. ඉතින් මේකට මම දන්නේ ලොකු වැඩසටහන් ජනාධිපති වකුගඩු නිවාරණය කියලා කරාට ඒක සාර්ථක නෑ. සාර්ථක වෙක් කරලා නෑ. අධි ආරක්ෂක කලාපය ඇදලා වතුර දෙන්න ඕන ජනතාවට බොන්න. නමුත් ඒව කරන්නේ නෑනේ දන්නවනේ. ඉතින් මේක අපි ලොකු ප්‍රශ්නයක් ඇටියට දැනට මේ වකුගඩු රෝග ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබතුමාලාට මේ වකුගඩු රෝගයෙන් බේරෙන්න ක්‍රමය තමයි මම මේ කිව්වේ. වාම වකුගඩු එක චෙක් කරගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අවශ්‍ය කටයුතු ඒ කැමෝනගේ විදිහට පාවිච්චි කරන ප්‍රශ්නයක් නැත්නම් ඒ තර විදිහට ඒ කැම පාවිච්චි කරන අර මතු ආරක්ෂාව වගේ වකුගඩු සවුත් වෙන්න කලින් වකුගඩුව දාන්න අවශ්‍ය නැ පළවෙනියට වකුගඩුව ක්‍රියේටින් අඩු කරන්න ඕනේ. ඒක කැමෙන් පුළුවන්. ඊළඟට දැන් මං කිව්වා ලේ පිරිසුදු වෙන එක කියලා මෙනුවල්කට බිව්වමත් ලේ පිරිසුදු වෙනවා. නමුත් වකුගඩු ක්‍රියේටින් වැඩි වුණාම අපි ඩයලයිසිස් කරලා වකුගඩු මේ පිරිසුදු කරනවා. ඒක 40,000 දෙන්නු මේක නිකන් කරගන්න ඕනේ. ඉතින් මෙනුවල්කට කාලයක් වුණකොට ඒ ලේ පිරිසුදු වෙන එකේ වකුගඩු පිරිසුදු වෙනවා. ඉතින් උදාහරණයක් මම කියන්න මේ ක්‍රියේටින් වැඩි වෙන්නේ කොහොමද කියලා උදාහරණයක් ගත්තොත් වතුරු දැන් මඩ තියෙන වතුරක සුදු පාට සේට් එකක් නැත්නම් බෙනියන එකක් සේදුවන ඒ මඩ ඔක මාක් එකේ හිටිනවා. එහෙම නැතුව හොඳ වතුරෙන් සේදුවන ඒ මාක් එක යනවා. ඒ වගේ තමයි මිනරල් අඩංගු වතුර විශේෂයෙන් කුරුලැත්තෑව දාන වතුර, ලිදේ වතුර, හොඳ වතුර මිනරල් TDS total dissolved salt තියෙන වතුර බිව්වනම් ක්‍රියේටින් ලෙවල් එක අඩු වෙනවා. අපි නැතුව අපි බෝතල් වතුර නැත්නම් කිමිකල් අඩංගු වතුර බිව්වනම් ක්‍රියේටින් වතුර බිව්වට වැඩක් නැහැ. ලිටර් 2.5ක් එක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ වතුර බොන එක, ඒ බොන ක්‍රමය, කෑම කන ආහාරය අනිවාර්යෙන් නිදි මරන්න හොඳ නැහැ. එක්සර්සයිස් තියෙන්න ඕනේ. ඉස්කෝප්ලෙන් ඇවිදින්න ඕනේ. මෙන්න මේවත් එක්ක ගොඩක් දුරට වකුගඩු බේර ගන්න පුළුවන්. එතකොට මේ මම කියපු ටිප්ස් පොයින්ට්ස් ටික හරියට පාවිච්චි කරන වකුගඩු වලට බේත් ඕනෙත් නැහැ. වකුගඩු දාන්න ඕනෙත් නැහැ. ඩයලයිසිස් කරන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය ක්‍රියේටින් ලෙවල් එක 1.3 තියාගන්න පුළුවන්. තියාගන්න වකුගඩු ප්‍රශ්න නැහැ. ඉතින් ඉදිරියේදී මේ වගේ එක එක රෝගවල ගැන විශේෂ සාකච්ඡා අපි අරගෙන ටීවී එකේ තියෙනවා. හැම රෝගයක් ගැනම ඔබතුමාලාට තියෙන විශේෂ සනීප කරන්න බැරි වසංගත රෝග තියෙනවා නම් අපිට සාකච්ඡාවට එන්න අපිට දෙන්න අපි ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරෝගීම ජනතාව බිහි කිරීම, දේශීය ආහාර අනුමත දීම, විශේෂ දේශීය ආහාර ඖෂධ සීමා කිරීම තමයි මේ වැඩසටහනේ බලාපොරොත්තු. මේ අර විශේෂ වැඩසටහනක් විදිහට මේක ජනතාව අතර ගියාම මේ රටට ලොකු සම්පතක් වෙනවා.
ලොකු ඩොලර් ප්‍රමාණයකට අපිට ඉතුරු කරගන්න පුළුවන් රටේ. මොකද මේ බේත් වලට යන මුදල් ඉතුරුත් ලොකු ගාණක් යනවා. ඒ නිසා ආර්ථික ශක්තිමත් කරන්නත් මේ නිරෝගීභාවය අවශ්‍යයි. ඒකත් අපි මෙතනදී කරපු බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි තව වැඩසටහනකදී යමු. අන්න ටීවී අනිවාර්යෙන් නරඹන්න. බලන්න සීල දනාට කියන්න, තව අයට බලන්න කියන්න මේ අර නිරෝගීභාවයට පත් කරන්න කියලා කියමින් මම